කොතනද අත්සන් කරන්න ඕනේ? හැම පිටුවමද? කසාද බඳිනකොට නම් මෙච්චර කොළ ගොඩක් තිබුණේ නැහැ නේ අත්සන් කරන්න. ආයෙත් සැරයක් බඳිනකොට බලන්න ඕනේ. මේ අපි මුණ ගැහෙන අන්තිම වතාවද? සාවිද මුණ ගැහේ. දෙනුනා රේදිවා හිතම පාර කාන්තාවන්ගේ හිත්වලට කතා කරන මූවිය එකක්. හරිම ලස්සන නිර්මාණයක්. ඒ වගේම ඒක හරිම නැචරල් විදිහට ගලාගෙන යනවා අපේ හිත්වල තියෙන ෆීලිංස්. ඒ වගේම ගෑණියෙක් විදිහට අපි දරා ගැනීම්, අපි රිලීස් කරන ආදරය, ඒක ඇතුලේ ගොඩාක් සිදුවෙන සිදුවීම්, හැල හැප්පීම්, ඒවා ගොඩාක් දුරට නිරූපණය වෙන ලස්සන මූවි එකක්. මම ප්‍රේක්ෂකයන්ට කියනවා, විශේෂයෙන්ම ගැහැණුන්ට කියනවා මේ මූවි එක බලන්න කියලා. මොකද ගලාගෙන යන අපේ ජීවිතය ඇතුළ හැම තැනකම මේ වගේ චරිත තියෙනවා. ඒ වගේම අපි අත්විඳලා තියෙනවා මේ එක්ස්පීරියන්ස්. ස්පෙෂලි මගේ ජීවිත කතාවත් ගොඩක් දුරට මේකට සමාන නිසා මගේ හිතට එක ගොඩක් වැදුනා මූවි එකක්. මං ඇත්තටම කියනවා ප්‍රේක්ෂකයන්ට අනිවාර්යෙන්ම බලන්න ඕන මූවි එකක් කියලා. මොකද අක්කට හිතෙන්නේ ඒකේ තියෙන රංගපෑම්, ඇක්ටිං, ශනුද්‍රගේ, එතකොට අලුත් නළුවෙක් ඉන්නේ සෙනිත් කියලා. එතකොට එයාගේ කෞශල්‍ය ෆර්නෑන්ඩෝගේ මොකද හිතෙන්නේ ගැන? ඒගොල්ලන්ගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන් හරිම නැචරල්. මූවි එකක් කියලා හිතෙන්නෙත් නෑ. ඇත්තටම සැබෑ ජීවිතයේ ඇතුලේ ඒගොල්ලන්ගේ ඇස් වලින් කතාවලින් කතා කරනවා, හිතින් කතා කරනවා. ඒ දේවල් හොඳට නිරූපණය කරලා තියෙනවා. මෙයාගේ අලුත්ම මූවි එක නාට චරිතගේ හරිම තාත්විකයි මූවි එක. මූවි එකේ රංගපෑම්, ඒ වගේම ඩ්‍රෙස් කෝඩ් බැලුවොත් එහෙම ඒවත් ඒ වගේ නිකන් අර ඉතාමත් දැන් මූවි වල ගොඩක් වෙලාවට කමර්ෂල් සයිඩ් එකට බර කරනවානේ. මේක ගොඩක් එහෙම කමර්ෂල් සයිඩ් එකකට බර කරලා නැහැ. නැචරලි අපි ගෙදරවල වල අඳින ඇඳුම් පැළඳුම් විදිහට තමයි ඒගොල්ලන් කස්ටම්ස් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම සෙනෙත්ගේ අලුත්ම පළවෙනි මූවි එක උනාට දැන් අපේ ගොඩක් ටැලන්ටඩ් මේ ඇක්ට්‍රස්ලා මේ ඒ වගේම ඇක්ටර්ස්ලා ඉන්නවා කියලා පේනවා. ගොඩක් ටැලන්ටඩ්. එයාගෙත් එයා ෆීලිංස් පිට කරන විදිහ හැම විදිහම. ඒ වගේම මෙතන ගැහැණිය තුළ අපි හැමෝටම තියෙනවා ඩිග්නිටි එකක්. ආදරය ළඟ අපි අසරණ වෙනවා. ආදරය ළඟ අපි ගොඩාක් වීක් වෙනවා. ඒක ඇත්ත. හැබැයි අපි හැමෝටම අපි හැම ගැහැණියකටම තියෙනවා ඩිග්නිටි එකක්. එතනදී තමන්ව දාලා ගිය පිරිමියෙක් මොනම හේතුවක් නිසාවත්, හරිද? ඒක දෙමව්පියෝ වෙන්න පුළුවන්, තවත් ආදරයක් නිසා තර්ඩ් පාටි එකක් හින්ද වෙන්න පුළුවන්. හැබැයි ඒ එහෙම කරලා තමන්ගේ වයිෆ් අයින් කරාට පස්සේ මමත් හිටගන්නේ චරිතය ළඟ. මොකද අපි හැමෝම ගෑනු, නමුත් මිනිස්සු හිතනවා අපි වීක් චරිත කියලා. ගැහැණියෙක් කියන්නේ බොළඳ නිසා. අපේ බොළඳකම තියෙනවා, අපේ ආදරය තියෙනවා, අපේ දෝරගලා යන සෙනෙහස තියෙනවා. හැබැයි අපිට කියලා ආත්ම ගෞරවයක් තියෙනවා. එයා කියනවා වගේම අපිට කියලා ඩිග්නිටි එකක් තියෙනවා. ඒක හරි ලස්සනට මේක මේවා කරනවා. මේ කාන්තාවගේ තියෙන පවර් එක තමයි මේ මූවි එකෙන් ගොඩක් පෙන්නන්නේ. මේ මූවි එක ගොඩක් වෙලාවට මම වුණත් ඉස්සරලාම මේකේ ට්‍රේලර්ස් බලන්න කලින් නිකන් පින්තූර ඒවම බලද්දි හිතනවා මහා බොළඳ නිකන් බොළඳ රොමැන්ටික් මූවි එකක්. what is nothing else there කියලා හිතනවා. නමුත් මූවි එක බලද්දි ඒක ගොඩාක් ඩීප් මූවි එකක්. ඒ නිසා මම හැමෝටම කියනවා ගැහැණු පිරිමි ભેදයක් නැතුව බලන්න. මොකද පිරිමි අයටත් මේකෙන් හොඳ පණිවිඩයක් දෙන්න ඕනේ. මොකද ඔයගොල්ලන් පිරිමි කට්ටිය දකින දේවල් පස්සේ ගිහිල්ලා බිරිඳ කියන දේ අපි ඇත්තටම දෙන්නෙක් එකට කසාද බැඳලා පස්සේ they become one flash. එතකොට ඒක නැති කරගෙන කඩාගෙන ගිහිල්ලා තව තැන්වල නැවතිලා වල්මත් වෙන්න එපා.
තමන්ගේ ආදරය තියෙන විවාහය තුළ බිරිඳ ළඟ. ඒක ලස්සනට නිරූපණය කරනවා. ඒ නිසා ගැහැණු කෙනෙකුට විතරක් නෙමෙයි පිරිමි කෙනෙකුටත් ඉතාමත් ආදර්ශමත් ඒ වගේම නොදැකපු පැතිකඩක් දකින්න පුළුවන් මූවි එකක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මම ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලන්නේ අනිවාර්යයෙන්ම බලන්න. ඒක බොළඳ මූවි එකක්වත් බොළඳ රොමැන්ටික් එකක් නෙමෙයි. සීනි බොළ ලෝකයකුත් නෙමෙයි. ඒක ඇතුලේ ගොඩාක් හද ගැස්ම ඒ වගේම රිද්මය හැමදේම ගැඹුරු කරලා තියෙන මූවි එකක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක නරඹන්න කියලා මම ඉල්ලනවා ඔයගොල්ලන්ගෙන්. හදවතේ වැහෙනා මේ දුක් චේතනා දැනෙ